මං කැම්පස් එකට ආවා. ෆ්ලවර් වාස් එකක් හදන්න ඕනේ කියලා. මං කඩාගත්තු මල්ටි 4-1 සෙමිස්ටර් එකේ ටයිම් ටේබල් එක හදන්න තමයි ලෑස්ති වෙන්නේ. ලැබ් එකට මගේ ලැබ් රිපෝට් එක සබ්මිට්. බඩගිනිද? Welcome back to my YouTube channel and today's video. ඉතින් කොහමද ඔයාලට ඔන්න ඉතින් vlog එක පටන් ගන්නකොටම ඔයාලට සද්ද බද්ද ඇහෙන්න පුළුවන්. මොකද මම අද voice කරන්නේ campus එකේ ඉඳගෙන. මේ වෙලාවේ අපිට හොඳටම වහිනවා එළියේ. හැබැයි මම හිතනවා මම කියන දේවල් ඔයාලට පැහැදිලිව ඇහෙන්න පුළුවන් කියලා. ඉතින් vlog එක ගැන කියනවා නම් මම මේ vlog එක හදන්න videos ගත්තේ අපේ 4-1 semester එක පටන් ගත්තම week එකේ. ඒ වුණාට අද තමයි මට මේක එඩිට් කරලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න පුළුවන් වුණේ. එහෙනම් අපි බලමු මගේ 4 වෙනි අවුරුද්දේ ෆස්ට් වීක් එක කොහොමද ගෙවුනේ කියලා. මට මතක විදිහට මේ ඉරිදා දවසක් ඒ කියන්නේ වීකෙන්ඩ් එකේ මම ඉතින් නැගිටලා ක්වික් බ්‍රෙක්ෆාස්ට් එකක් හදාගත්තා. මගේ බ්‍රෙක්ෆාස්ට් එක හෙල්දි විදිහටම හදන්නේ නැහැ. මට ඒ වෙලාවේ තියෙන පළතුරු මොනවා හරි ඇඩ් කරලා මල් ළඟ තියෙන මොනවා හරි දාලා මම කන්න ආස විදිහට ඉතින් හදා ගන්නවා. හැබැයි වීක් ඩේස් වලට නම් ලෙක්චර්ස් යනකොට උදේ පාන්දර මම මේවා හදාදින්නේ නැහැ. ඇත්තටම මේවා කරන්න වෙලාවක් නැහැ. කැම්පස් එකට ගිහින් හොඳට උදේට කාලා තමයි ලෙක්චර්ස් යන්නේ. ඉතින් එදා නිවාඩු දවසේ මම හොඳට කොෆි එකකුත් හදාගෙන මම ආස විදිහට පොඩි ස්නැක් එකක් වගේ හදාගෙන ඔහොම තමයි ඉතින් දවස පටන් ගත්තේ. මම සාමාන්‍යයෙන් නිතරම කෙසෙල් කන කෙනෙක්. ඉතින් මම මොනවා හරි පොඩියට ස්නැක් එකක් හැදුවත් අනිවාර්යෙන් මේකට කෙසෙල් ඇඩ් කරනවා. මට හිතෙන විදිහට ඕනම සීට් එකක් එක්ක කෙසෙල් හොඳට මැච් වෙනවා. ඉතින් මේකත් රසට තිබුණා. මම මේ පාර අපේ 4-1 semester එකේ ටයිම් ටේබල් එක හදන්න තමයි ලෑස්ති වෙන්නේ. මට ටයිම් ටේබල් එක දාගත්තාම මට පේන තැනකින් ඒක අලවා ගත්තාම ලේසි. ඉතින් ලොකු සබ්ජෙක්ට් ගොඩක් නැහැ මේ පාර. ඊළඟට මට කරන්න තියෙන වැඩේ තමයි මගේ පරණ ටයිම් ටේබල් එක එහෙම අයින් කරලා 4-1 semester එකට අලුත් ටයිම් ටේබල් එකක් හදන එක. ටයිම් ටේබල් එක හදනකොට මට මතක් වුණ දෙයක් තමයි සෙමෙස්ටර්ස් 6ක් පුරාවටම මම මේ විදිහටම ටයිම් ටේබල් එක හදලා මට පේන තැනකින් අලවනවා. කාලේ කොච්චර ඉක්මනට ගෙවිලා ගිහිල්ලාද කියනවා නම් අපි දැන් ෆයිනල් ඉයර් එකටම ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් ගොඩක් වෙලාවට කැම්පස් ජීවිතේ ඇකඩමික් ලයිෆ් එකේ මම හදන අවසාන ටයිම් ටේබල් එක තමයි මේක. මොකද රිසර්ච් එකට කලින් අපිට තියෙන ලාස්ට් සෙමෙස්ටර් එක තමයි මේ ගෙවෙන්නේ. ඉතින් මේ පාර 4-1 semester එකේ අපිට ගොඩක්ම ප්‍රැක්ටිකල් තමයි දාලා තියෙන්නේ. කලින් සෙමෙස්ටර්ස් වල තරම් ලොකු බල්ක් එකක් නෑ කියලා හිතෙනවා. හැබැයි ඉතින් ලෙක්චර්ස් ගිහින්ම තමයි ඒක නම් බලන්න වෙන්නේ. හරි මේ තියෙන්නේ මගේ ටයිම් ටේබල් එක. මේක හදාගෙන ඉවරයි මම. එහෙනම් අපි දැන් මේක අලවගෙන ඊළඟට මොකද කරන්න තියෙන්නේ කියලා බලමු. ඊට පස්සේ මම කොණ්ඩෙට පොඩ්ඩක් ඔයිල් දාන්න හදන්නේ. සාමාන්‍යයෙන් හැම වීකෙන්ඩ් එකකම වගේ මම හොඳට ඔයිල් දාලා කොණ්ඩේ මසාජ් කරලා හොදලා දානවා. ලෙක්චර්ස් යන දවස්වලට නම් ඇත්තටම කියනවා මම තෙල් දාන්නේ නැහැ. මොකද මේ අර වොෂ් කරාම හරියට පියන්නේ නැහැ වගේ නෝයි. මේ පාර මම තෙල් අරගෙන ආවේ ගෙදරින්. අපේ ගෙදරම හිඳපු තෙල්. ඉතින් පොල් තෙල් හොඳයි කියලා කියනවනේ කොහොමද. මම ඉතින් අම්මා හිඳපු තෙල්ම අරගෙන ආවා. මේක මාර සුවඳයි. දැන් මම මේක ගෙනල්ලත් සතියක් වගේ වෙනවා. මම දෙපාරක් ගෑවා. ඉතින් හිඳපු පොල් තෙල් වල සුවඳ මට කන්න හිතෙනවා.
මෙහි ටිකක් සීතල නිසා මම කිව්වනේ මම ඉන්න බෝඩිම ඇතුලේ ටිකක් සීතලයි කියලා. ඔයාලට පෙන්නන්නම් මේ මගේ ඔයිල් එක ටිකක් ගල් වෙලා තියෙන්නේ. මම සාමාන්‍යයෙන් තෙල් ඔලුවට දානකොට හොඳට ස්කැල්ප් එකට දැනෙන විදිහට ගොඩක් තෙල් ගන්නවා. මොකද ඉතින් හැමදාම කොන්නෙට තෙල් දාන්නේ නැහැනේ. බෝඩිමේ ඉන්න දවසකට නැත්තම් ගෙදර ඉන්න දවසට තමයි මේ විදිහට හොඳට ඔලුවට තෙල් දාලා මසාජ් කරන්න පුළුවන්. ඉතින් අද මම ටිකක් වැඩිපුර හොඳට කොන්නෙට ඇබ්සෝබ් වෙන විදිහට ඔයිල් දාලා ගොඩක් කලා කොන්ඩේ මසාජ් කරා. ඒ ආසෙතින් රූම් එකේ ඉන්න අය කියන දේවල් වලට හිනාව වී තමයි මම මේ වීඩියෝ කරන්නේ. ස්කැල්ප් එකේ ඔයිල් ගානකොට මේ මූණට කොන්නේ වැටෙන විදිහට ගාන්න එපා. එතකොට මේ පිම්පල්ස් එන්න පුළුවන් මේ ඔයිල්නේ. ඉතින් ඒ නිසා මේක මූණේ ගෑවෙන්නේ නැති විදිහට ගන්න පුළුවන් නම් හොඳයි. කොන්නෙට මේක ටික වෙලාවක් හොඳට ඇබ්සෝබ් වෙන්න තියලා අපි කොන්ඩේ වොෂ් කරලා දාමු. හරි ඊළඟට මම කැමතිම දෙයක් කරන්න තමයි හදන්නේ. බෝඩිමේ සුදු පාට රෝස මල් ගොඩාක් පිපිලා තියෙනවා. ඉතින් මට හිතුණා ෆ්ලවර් වාස් එකක් හදන්න ඕනේ. මේ රෝස ගහේ නිතරම වගේ මල් වලින් පිරීලා තමයි තියෙන්නේ. මෙහෙට ඉතින් හැමදාම වගේ වහිනවනේ. ඉතින් මේ මල් නිකම්ම පර වෙලා වැටිලා යනවට වැඩිය මට පුළුවන් වෙලාවට මම මල් ටිකක් කඩලා වතුර එකකට දානවා. නැත්තම් අපි පන්සල් යනකොට පූජා කරනවා. මම හරිම සතුටු දෙයක් තමයි මම ඉන්න තැන රූම් එකේ ඉස්සරහා මෙහෙම මල් වලින් පිරිච්ච රෝස ගහක් තියෙන එකට. මේක හරිම ලස්සනයි ඒ වගේම සුවඳයි. මම වෙනදටත් මේ ගහේ මල් පිපුණාම මල් පෝච්චි එකට මල් ටික දාලා තියෙනවා. ඉතින් අත ගොඩ දවසකට පස්සේ තමයි මට මල් එකක් හදන්න ඕනේ කියලා හිතුනේ. මේ තියෙන මං කඩාගත්තු මල් ටික හරිම ලස්සනයි ඒ වගේම සුවඳයි. good morning. මේ තියෙන්නේ ඊළඟ දවසේ උදේ සඳුදා උදේ තමයි මම ඔයාලට මේ පෙන්නන්නේ. ඉතින් උදේ පාන්දරම එහා රූම් එකේ නංගි මට කිරිබත් ගෙනල්ලා දුන්නා. එයාගේ බර්ත්ඩේ එක කියලා. ඉතින් මේ රස කිරිබත් කෑල්ලත් කාලා ඉවර වෙලා මං මොනවා හරි පොඩි ස්නැක් එකක් හදාගන්න තමයි මේ යන්නේ. තියෙන්නේ මම ඊයේ හදපු මල් ටික. මේකට මොකුත් කෙමිකල් එකක් ඇඩ් කරලා නැහැ. මම නිකම්ම වතුර විතරයි දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මට මේක දවස් 5ක් වගේ ලස්සනට තියාගන්න පුළුවන්. හරි මම හදාගෙන ඉවරයි. මම මේකට යෝගට් එකකුත් ඇඩ් කරා. බෙරිස් තියෙන යෝගට් එක. නිකන් යෝගට් එක නම් මට කන්න බෑ මේවත් එක්ක. මේක ලික්විඩ් එකක්. මේක ලික්විඩ් එකක් වගේ නිසා කන්න පුළුවන්. මම තා මේකට මුද්දරස් පාලනොයි චොක්ලට් වගේකුත් දැම්මා. මේක මාරම රසයි. අද අපිට ලෙක්චර්ස් පටන් ගන්න 10ට වගේ නිසා ලොකු කලබලයක් නැහැ. මම ඉතින් මේක හිමීට හදාගෙන කෑවා. දැන් ඉක්මනට ලෑස්ති වෙලා කැම්පස් එකට යන්න ඕනේ. කැම්පස් එකට ගිහින් මොනවා හරි කාලා ලෙක්චර් එකට යමු. පස්සේ මගේ ලැබ් රිපෝට් එකේ කම්ප්ලීට් කරන්න ටිකක් ඉතුරු වෙලා තිබුණ නිසා ඒකත් කරලා ඉවර වෙලා අපි ගියා උදේට කන්න. මේ තියෙන අපේ පහළ කැන්ටින් එකේ උදේ කෑම එක.
මම කැම්පස් එකට ආවා. අද අපිට වර්ණාව ලෙක්චර් එකක් තමයි මුලින්ම තියෙන්නේ. ඒක ඉවර වෙලා මොකද කරන්න කියලා බලමු. ලෙක්චර් එක ඉවරයි. ඉතින් දැන් ඒක ඉවර වෙලා මම හිතන විදිහට අද අපිට හවස මොකුත් නැහැ. මම දැන් යන්න ඕනේ උඩ ලැබ් එකට මගේ ලැබ් රිපෝට් එක සබ්මිට් කරන්න. එහෙනම් අපි යමු. මම යනවා කැම්පස් එකේ උඩට මගේ ලැබ් රිපෝට් එක සබ්මිට් කරන්න. ඒක කරලා ඉවර වෙලා බෝඩිමට යන්න ඕනේ. මොකද වැඩක් නැති නිසා නෑ වැඩ තියෙනවා. ඇකඩමික් නැහැ අදට. ඒ වුණාට වැඩ ගොඩක් තියෙනවා අපේ රිසර්ච් එක පටන් ගන්නවා තව මාස 4කින් වගේ. එතකොට ඒකට රෙඩි වෙලා ඉන්න ඕනේ පොඩ්ඩක් මම කරන්නේ මොකක්ද ඒ දේවල් පොඩ්ඩක් බලන්න තියෙනවා මට. රිසර්ච් එක ප්ලෑන් කරන්න තියෙනවා. අද හරිම සාමකාමී දවසක් වගේ නිකන් කැම්පස් එකේ. ඔයාලට පේනවද ලස්සන මල් ගහක් තියෙනවා අර ඈත රෝස පාට මල් ගහක්. මම ඒක බලන්න යන්නම් කියලා හැමදාම ඉන්නවා. මට ඒනට යන්න වෙලාවක් හම්බුනේ නැහැ. මේ පැත්තෙන් වැඩි ඇවෙන්නෙත් නැති නිසා. අර තියෙන රෝස පාට ලස්සන ගහක්. ඔයාලට ඉතින් හැමදාම කියනවා වගේ මේ මල් පාරට මම හරිම කැමතියි. ඉස්සර වගේ නෙමෙයි අපේ මල් පාර දැන් හරිම ලස්සනයි. එක එක જાතියේ මල් හිටවලා මම ඊළඟ vlog එකෙන් ඔයාලට ලස්සන vlog එකක් අරගෙන එන්නම්. මල් ගොඩාක් තියෙනවා ඔයාලට පෙන්වන්න. ඊට පස්සේ මම කැම්පස් එකේ පොඩි ක්ලිප් එකක් ගත්තා ඔයාලට පෙන්වන්න. එදා වීව් එක හරිම ලස්සනයි. මම ඒ වුණාට ගොඩක් වෙලා කැම්පස් එකේ උඩට වෙලා හිටපු නැති නිසා මේ ටික තමයි ඉතින් මට වීඩියෝ කරන්න පුළුවන් වුණේ. ඊට පස්සේ ආපහු එන ගමන් කැම්පස් එකේ ඉස්සරහා තියෙන සුපර් මාකට් එකට ගිහින් මට ඕන බඩු ටිකකුත් අරගෙන තමයි මම බෝඩිමට ආවේ. ඒ ඇවිල්ලා මට කියන්න බැන්නානේ මම ගෙදර ගිහින් එන ගමන් ගෙදර අඹ අරගෙන ආවා. ඒවා දැන් හොඳටම ඉදිලා තියෙන්නේ. ඉතින් මේවා මාරම රසයි. දැන් මේ vlog එක එඩිට් කරනකොට දැන් තිබ්බනම් කියලා හිතෙනවා. ඉතින් බෝඩිමට ආවට පස්සේ මම මේක මං ආස විදියට හදාගෙන කනවා. පේනවනේ පාට දැක්කහම ඇත්තටම දැන් මට මේක මතක් වෙනවා. බඩගිනිද? ඊට පස්සේ මම හවස් වෙලා ආපහු කැම්පස් එකට ආවා. වැස්සත් නිසා සිග්නල් ටිකක් අඩුයි. මගේ වැඩ ටික කරගන්න මට කැම්පස් එකට එන්න ඕන වුණා. ඉතින් මම පාඩම් කරනකොට මගේ ළඟ මේ බවෝ ටිකක් ඉන්නවා. එයාලට මම හැමදාම කෑම අරගෙන දෙනවා. මේ දවස්වල වහිර නිසා එයාලට පහලට යන්නත් බෑනේ. ඉතින් එයාලා හරිම ආසාවෙන් තමයි මේ කෑම එක කන්නේ. එයාලට කෑමක් දීලා ඉවර වෙලා තමයි මම ආපහු බෝඩිමට ගියේ. ඔහොම තමයි එදා දවස ගෙවිලා ඉවර වුණේ. මම දවස් 2-3ක් තමයි මේ vlog එකට ඇඩ් කරේ. මම ඉස්සරහට හිතාගෙන ඉන්නවා අපි තව කැම්පස් එකේ ඉන්නේ ටික දවසක් නිසා මගේ දවස කොහොමද ගෙවෙන්නේ කියලා මිනි vlog එකකින් හරි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මට ලොකුවට එඩිට් කරගන්න බැරි වුණත් මම මිනි vlog එකක් හරි හැමදාම අප්ලෝඩ් කරන්නම් කියලා හිතාගෙන ඉන්නවා. මම ඒක කන්ටිනියු කරන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් එහෙනම් ආපහු අලුත් vlog එකක් අරගෙන එනකන් අදට ගිහින් එන්නම්. අනිවාර්යෙන්ම වීඩියෝ එකට කමෙන්ට් එකක් දාගෙන යන්නත් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා.